පින් කරන්න ගත්තට පස්සේ පින මෝරනකොට ස්වභාවය තමයි ඊළඟ පින මොයාට ලබලා දෙනවා. හොඳට පින් මෝරගෙන පින පැත්තට හිත නැඹුරු වුණාට පස්සේ ඔයාලටම තේරෙනවා මම මේක පිනක් කරන්න ආවේ තව පිනකට සම්බන්ධ වුණා. පුරුකෙන් පුරක පින යනවා. ඒ වගේම තමයි පාපයට නැඹුරු වුණාට පස්සේ පුරුකෙන් පුරුකට පාපේ හා වෙනවා. මේක අර මැස්ස ගහන පැත්තට වැල ඇදිලා යනවා. ඉතින් පින්වතුනි ඔය වාගේ ජීවිතයක් තියෙද්දි තමයි අපි කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියක් ලැබුවේ. මේ මනුස්ස උප්පත්තිය ලබන හැමෝටම මේ විදිහේ මහා පින්කම් කරන වාසනාව නැහැ. කෝටි 800කට වඩා ජනගහනය ඉන්න අය අතරින් ලංකාවේ ඉන්නේ කෝටි 2ක් වගේ. ඒ කෝටි 2කිනොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් බවින් මේ වගේ විහෙර විහාර කරවන අය කී දෙනෙක් ඇතිද? ඊටාම සුළු පිරිසක්. ඒතර ඒ සුළු පිරිස අර කෝටි 800ක් එක ගන්නකොට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවම තමයි නියසිලට ගත්ත පස් පිට වගේ.